समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्षदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता पट्ठान धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पट्ठान देशकस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पट्ठान देशकस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पट्ठान देशकस्स विचित्तमति गंभीर मनंत नय मंडितं पट्ठानं सम्मसन्तस्स विमलामित बुद्धिया यस्स देहा निघ्घमिन्सु शुभाचब्बन्नरंसियो नीलपीता रक्तसेता मंजिष्ठा च पभस्सरा तं लोकनाथं सुगतं धम्मं च जिनसेवितं संघं निरंगनं सेट्ठं नमामि සිරසාදරං අපි මේ උතුම් ධර්ම දේශනාව සඳහා කාල වේලාව ඉඩහසර වෙන් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති इति. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි, මේ ප ဋ ාණ ධර්ම දේශනාව උදෑසනම සිද්ධ කරන්නට අපි සූදානම් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ උතුම් ධර්මය අඩංගු වෙන්නේ මොන කොටසේද කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර විනය අභිධර්මය කියලා කොටස් තුනකට බෙදෙනවනේ. මේ අතෝ එක දැන් දන්නවා. මේ ප ဋ ාණ දේශනාව කියන එක ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයට නෙමෙයි, විනය පිටකයට නෙමෙයි. මේක අයිති වෙන්නේ අභිධර්ම පිටකයට. අභිධර්ම පිටකයත් ප්‍රකරණ 7ක් වශයෙන් තිබෙන බව මේ අතෝ අහලා තිබෙනවා. මොනවද මේ ප්‍රකරණ 7? ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය කියලා ප්‍රකරණ 7කට බෙදෙනවා. මේ ප ဋ ාණ ප්‍රකරණේ ඇතුළත් වෙන්නේ අභිධර්මයේ ඇතුළත් වන අභිධර්මයේ දේශනා කරන්නට යෙදෙන ඒ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්මයෝ 4 ගැනමයි. පින්වත්නි, යම් කිසි කෙනෙක් නිර්වාණ අවබෝධය කරගන්න නම් ඒ නිර්වාණ අවබෝධය කරගන්න කෙනා ළඟ අත්‍යවශ්‍යයෙන්ම තිබෙන්න ඕන කාරණාවක් තමයි මේ අභිධර්ම ඥානය කියන එක, අභිධර්ම දැනුම කියන එක. එහෙම නැතුව මේක කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව දේශනාවේ අගට යන්න පැහැදිලි කරලා දෙන්න. මුලින්ම ඔයත්තන්ට මේ වෙනකොට තිබෙනවා ලැබිලා පොත් වහන්සේ නමක්. දැන් මේ පොත් වහන්සේ අතට ගන්න. හැමෝම පිට කවරේ බලලා කියන්න බලන්න පොත් වහන්සේගේ නම මොකද්ද? සමන්ත ප ဋ ාණ ධර්ම වන්දනාව.
සමන්ත ප ဋ ාණ ධර්ම වන්දනාව. පින්වත්නි, ප ဋ ාණ ප්‍රකරණේ පොත් වහන්සේලා 3 නමක් වැඩ ඉන්නවා. ප ဋ ාණ ප්‍රකරණයට පොත් වහන්සේලා 3 නමක් අයිති. මේ පොත් වහන්සේලා 3 නම අතරින් ඒ පොත් වහන්සේලා 3 නමම ගත්තොත් පිටු 1669ක් තිබෙනවා. මේ 1669න් පිටු පළවෙනි පිටු 9ක තිබෙන කරුණු. දැන් මහා පොතක් පොත් තුනක් නේද? ඒ මහා පොතේ ආරම්භයේම තියෙන පිටු 3ක අඩංගු කරුණු පිටු 9ක අඩංගු කරුණු තමයි ඔය ඇත්තන්ට ඔය ලැබිලා තියෙන පොඩි පොතේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන සම්පූර්ණ ප ဋ ාණය නෙමෙයි. මේකේ තිබෙන්නේ උද්දේශ පාළියයි නිද්දේශ පාළියයි. ඔයත් කියන්න බලන්න. උද්දේශ පාළියයි නිද්දේශ පාළියයි. උද්දේශය කියලා කියන්නේ පින්වත්නි කෙටි මාතෘකා ටික. මොනවද? කෙටි මාතෘකා ටික. ප ဋ ාණය පිළිබඳව යමක් කියලා දෙන්නට කලින් ඒකේ ඇතුළත් වන කෙටි මාතෘකා ටික තමයි උද්දේශය. උද්දේශයේ තියෙන්නේ. ඊළඟට තියෙනවා නිද්දේශය. නිද්දේශය කියන්නේ තරමක් විස්තර කර ඇති කොටස. මොකද්ද? තරමක් විස්තර කර ඇති කොටස නිද්දේශය කියලා කියනවා. හොඳයි. ඔය ඇත්තන්ගේ පොතේ පළවෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස කියලා. ඕක ත්‍රිපිටකයේ තියෙන කෑල්ලක් නෙමෙයි. ඕක ස්වාමීන් වහන්සේලා විසින් නිර්මාණය කරලා මේ ප ဋ ාණයට පෙර ප ဋ ාණය දේශනා කරන ලද බුදුරජාණන් වහන්සේට වන්දනා කරමි කියන එකයි ඕකේ අදහස. දැන් මේකේ ඒ pāli වාක්‍ය හැමෝම මාත් එක්ක එක සැරේ කියමු බලන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස. හොඳයි. දැන් මේකේ අර්ථය කුමක්ද කියලා අපි ඊළඟට බලන්න ඕන. පින්වත්නි, දැන් මේකේ මුලින්ම එනවා ප ဋ ාණ දේශකස්ස කියන වචනය මං ගන්නවා. ප ဋ ාණ දේශකස්ස. ඒකේ අදහස තමයි ප ဋ ාණය දේශනා කරන ලද්ද පුද්ගලයා. තේරෙනවනේ? ප ဋ ාණය දේශනා කරන ලද තැනැත්තා පුද්ගලයා කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සර්වඥයන් වහන්සේ, තථාගතයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ තමයි ඒ ප ဋ ාණය දේශනා කරන ලද්දේ. ඒ අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක ශ්‍රේෂ්ඨ වූ ඥානයකින්, සර්වඥතා ඥානයකින් අවබෝධ කරගෙන දේශනා කරන්න ඕන එක. නේද? හොඳයි. ඊළඟට තස්ස කියන පදේ තේරුම තමයි ඒ. ඊළඟට භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඊළඟට නමෝ නමස්කාර කරමි. දැන් අපි හැමදාම වන්දනා කරන්නේ සාමාන්‍ය ජීවිතේදී නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. ඒකට අපච්චි ඇතුළත් කළා අලුත් කෑල්ලක්. මොකද්ද? ප ဋ ාණ දේශකස්ස. ඇයි මේ අලුත් කෑල්ල ඇතුළත් කළේ? අර ගාතාව වැරදිද? නෑ, ඒක හරි. මේක දැම්මේ ඇයි? මේ බලන්න. අම්මා බුදුරජාණන් වහන්සේට වදිනකොට බුදුරජාණන් වහන්සේගේ විශේෂ බුදු ගුණයක් මෙනෙහි කරගෙන වැන්දොත් ඒ වදින කෙනාගේ කුසල ආනිසංසය මහත් ඵලයි, මහා නිසංසයි. ආනිසංසය වැඩි. මහත්තයා, ඔයා කුඹුරක් කරලා ගහක් හිටවලා හැදෙන ගෙඩිය පොඩි ගෙඩියටද කැමති, ලොකු එකටද? පොඩි එකට කැමති? ලොකු එකට තමයි කැමති. හැමතිස්සෙම අපි ආස ගෙඩිය ලොකුවට හැදෙනවා නම්, කරල ලොකුවට හැදෙනවා නම් නේ? ඒ වගේ අපි කරන පින්කම් වල, අපි කරන වන්දනාවක ආනිසංසය වඩා වැඩි නම් අපි කැමතිද නැද්ද?
කැමති. හැබැයි ගහේ හැදෙන ගෙඩිය පොඩි එකයි ලොකු එකයි ඇහැට පේනවා. මේකේ ආනිසංසය පොඩිද ලොකුද කියලා පේන්නේ නෑ. ඒක දකින්න පුළුවන් වෙන්නේ මොන වෙලාවේද? කියන්නේ විපාක විඳින වෙලාවේ. විපාක විඳින වෙලාවේ. දැන් මේ ජීවිතේ සමහරුන්ට හොඳට කන්න ලැබෙනවා. සමහරුන්ට එදා වේලවත් නෑ. සමහරුන්ට හොඳට යන්න තියෙනවා. වාහන අතට පයට සේවකයෝ ඉන්නවා. සමහරුන්ට ෆුට් සයිකලයක්වත් නෑ. සමහරුන්ට ගෙවල් ලක්සරි හවුසස් ගොඩක් සුකෝපභෝගී ගෙවල්. සමහරුන්ට අතු පැලක්වත් නෑ. ඇයි ඒ? සසරේ කරගත්ත කුසල කර්මයන්ගේ විපාක මට්ටම් වෙනස්. එහෙනම් දැන් මතක තබා ගන්න අපි මේ අස්වැන්න බහුලව සුලභව හොඳම කොටස අරගෙන යන්න ඕන. දැන් මං අහන පොඩි ප්‍රශ්නයක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගාථාව මොකද්ද? ඉතිපි සෝ භගවා අරහං කියලා. නේ? ඒකේ 9ක් තියෙනෝනේ. නව අරහාදී බුදුගුණ. අරහං ආදී බුදුගුණ 9ක් තියෙනවා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියලා එකක් අහලා තියෙනවා. ඒකේ මොකද්ද? අනුත්තර න උත්තර කාටවත් සෙකන්ඩ් නොවන, දෙවෙනි නොවන, දෙක නොවන, කාටවත් වෙන කිසි කෙනෙකුට කරන්න බැරි පුද්ගලයන් සත්වයින් දමනය කිරීමේ හැකියාව. කවුද දමනය කළ සත්වයින්? නාලාගිරි ඇතා, චූලෝදර මහෝදර, අංගුලිමාල, ආලෝක යක්ෂයා, සච්චක, බක බ්‍රාහ්මණයා නේද? නාලාගිරි ඇතා දෙවනි සැරේටත් ඉස්සෙල්ලා කිව්වනේ නේ. එතකොට මේ තාත්තගේ නම සුනිල්. දැන් සුනිල් දමනය වෙලා නැද්ද? සුනිල් දමනය වෙලා නැද්ද බුදුහාමුදුරන්ට? දමනය වෙලා නැත්නම් සුදු ඇඳුමක් ඇඳගෙන මෙහෙ එන්නේ නැතුව පාට ඇඳුමක් ඇඳගෙන ගෝල් පේස් යන තිබ්බනේ. අද කොච්චර පික්නික් යන දවසක්දනේ කට්ටිය. ඔව්. එහෙනම් අද ඔබ දමනය වෙලාද නැද්ද? මේ අරිය දස්සන හාමුදුරුවෝ දමනය වෙලාද නැද්ද? එහෙම නැත්නම් මේ සුදු මේ පාට වස්ත්‍රයක් ඇඳගෙන කසාවතක් ඇඳගෙන ආරණ්‍යයකට ගිහිල්ලා නේද? ගේ අතහැරලා, අම්මා අතහැරලා, බිරිඳ අතහැරලා, යාන වාහන අතහැරලා, රස්සාව අතහැරලා, ගේ දොර ඔක්කොම අතහැරලා කැලෑවකට ගිහිල්ලා ඉන්න කවුරු කියපු නිසාද? පොලිසිය මහත්තයෙක් කියපු නිසා ඒකට බයට නැහැ. රජයෙන් දඩ ගහනවා කිව්වා ඒකට බයට නැහැ. එහෙනම් පින්වත්නි, මීට වසර 2600 ගානකට කලින් මේ ලෝකෙ පහළ වෙලා අපිට යම් බණපදයක් කිව්වද? බුදුරජාණන් වහන්සේගේ බණපදය අහනකොටම තමයි අපිට හිතුනේ මේක මේ ගිහි ජීවිතේ ඉඳලා වැඩන්නේ අතහැරලා යන්න ඕන කියලා. එහෙනම් මම හැමතිස්සෙම මම බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියනකොට මට මතක් වෙන්නේ සත්‍යක නෙමෙයි. මට මතක් වෙන්නේ අඟුලිමාල නෙමෙයි. මට මතක් වෙන්නේ බක බ්‍රහ්මයා නෙමෙයි. මට මතක් වෙන්නේ නාලාගිරි නෙමෙයි. මට මතක් වෙන්නේ ආර්ය දස්සන. ආර්ය දස්සන නුඹ කොපමණ දමණය වෙලාද? එතකොට හිතට වදිනවද නැද්ද? ඈ උපාසකම්. වදිනවද නැද්ද? හිතට වදින්න නම් ඇහැට පෙනෙන්න ඕන. ඇහැ වැහුනොත් හිතට වදින්නේ නැහැ කොහොමත් නේ. නේද? ඔව්. ඒසා මතක තබා ගන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් පිළිබඳ මෙනෙහි කරනකොට හදවතට වදින පරිදි මෙනෙහි කරන්න. ඇත්තටම මම වගේ මිනිස්සෙක් ගිහි ජීවිතේ හිටියානම් කොච්චර සිල්පද කඩනවද? අද ඒ සිල්පදයන් ආරක්ෂා කරගනිමින් දැහැත් පිටක්වත් වළඳන්න නැතුව මේකට වෙලා ඉන්න පුළුවන්කම ලැබුණේ මගේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්මසාරති ගුණය නිසා නේද කියලා හිතනකොට ඒ බුදු ගුණය දැනෙන්නේ හදවතේ ගැඹුරුම තැනකට. ඒ වගේ අද ඔබට මේවා කියලා දෙනකොට අපි කියනවා ප ဋ ාණ දේශකස්ස කියලා අලුත් පදයක් දානවා. ඇයි? ප ဋ ාණේ දේශනා කරන්න නම් සාමාන්‍ය සුළුපටු නුවණක් තියෙන කෙනෙකුට පුළුවන්ද? පුළුවන්ද අම්මා? බෑ. ඒකට ඕන වෙනව මොන නුවණක්ද? සර්වඥතා ඥානය. තේරෙනව නේද? ඒ සර්වඥතා ඥාණයෙන් මෙන්න මේක අවබෝධ කරගෙන දේශනා කළා නේද කියලා අපිට වැටහෙනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳ වන්දනාව හදවතට බොහොම සමීපව ඇතුළට කිමිදිලා දැනෙනවා.
අන්න ඒ දැනුම මත පුදුමාකාර කුසලයක් රැස් වෙනවා. දැන් ඒකයි කිව්වේ සාමාන්‍ය වන්දනාවට වඩා මේ වන්දනාව තුල කුසලය වැඩිපුර රැස් වෙනවා කියලා. ඒකට කියනවා ගුණ අතිරේක විශේෂ වන්දනා කියලා. දැන් ප ဋ ාණ දේශකස්ස කිව්වේ කාටද? ප ဋ ාණය දේශනා කරන ලද ඒ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියන එක තමයි මේකේ තේරුම. එහෙමනම් අද ඉඳලා ඔබ මේ ප ဋ ාණ ධර්ම වන්දනා පොත අරගෙන කියවන සෑම වාරයක් පාසාම අර්ථ සහිතව කියවන්න ඕන. ආයිසරයක් මාත් එක්ක කියමු අර්ථය ඔළුවේ තියාගෙන. හොඳයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස. සම්පූර්ණ වාක්‍යයම මම පාලියෙන් කියනවා. ඔයත් සම්පූර්ණ වාක්‍යයම සිංහලෙන් කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස. ඕම් බලන්න වරද්දලනේ කිව්වේ. ඕගොල්ලෝ පටන් ගත්තේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. මේකේ මුලම කෑල්ලක් තියෙනෝනේ අම්මා. ඒකනේ මේ ස්ලයිඩ් එකක් දාලා පෙන්නලා තියෙන්නේ. ආයි හොඳයි. පොඩි බබාලට වගේ ඉතින් උගන්වන්න වෙලා තියෙන්නේ. කමක් නැහැ. තාම මොන්ටිසෝරිනි අපි හදලා ගමු. මෙන්න මං ආයසරයක් පාලි වාක්‍ය කියනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස. හරි ඔන්න ඔහම කිව්වනම් හරි. බලන්න ඉතින් ඔය ටික හදන්න ඔච්චර අමාරු නම් ඊළඟ ටික හදන්න ඒ කියන්නේ ප ဋ ාණේ ගැඹුරු කොටස් ටික කියලා දෙන්න මේ මිනිස්සුන්ට කොයිතරම්නම් මහන්සි වෙන්න වෙනවද? ඒ කියන්නේ මම මේ කිව්වේ සාමාන්‍ය নমස්කාර පාඨය. ඒක තේරුම් ගන්න අමාරු නම් ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද දන්නවද? ඕගොල්ලෝ මොට්ට වෙලා නෙමෙයි මොට්ට කරලා. මොකද්ද මං කිව්වේ? මොට්ට වෙලා නෙමෙයි මොට්ට කරලා. ඇයි? ඥාන සම්ප්‍රයුක්ත කුසලයක්වත් කරන විදිය දන්නේ නැතිකම. නුවණින් යුක්තව පින්කමක් කරලා නැහැ. ඒ ඥාන සම්ප්‍රයුක්ත කුසල් වර්ධනය වෙන විදිහට කටයුතු කළා නැහැ. අන්න ඒ නිසා තමයි බොහෝ වෙලාවට මොකද වෙලා තියෙන්නේ? ඔයාලට ඥානය වැඩිලා නැත්තේ. ඥානය වැඩිලා නැති නිසා මේවයි යමක් හිතා ගන්න බොහොම අමාරුයි. අනිත් එක නිින්ද යන්නේ ඇයි? නින්ද යන ප්‍රධාන හේතුව තමයි මේ ධර්මය කියන එක ඔයත්තන්ට බර වැඩි. මම හැමදාම ගන්න උදාහරණයක් තමයි ෆුට් සයිකලයකට ලොරි ලෝඩ් එකක් පැටවුවොත් මොකද වෙන්නේ? ලොරි එක බරක් ෆුට් සයිකලයකට පැටවුවොත් මොකද වෙන්නේ? ෆුට් සයිකලේ චප්ප වෙනවා. ඔන්න ඕක තමයි ඔයාලට වෙලා තියෙන්නේ. ඔයාලගේ ප්‍රඥාව ෆුට් සයිකලේ වගේ ධර්මයේ ලොරි ලෝඩ් එකක් වගේ පටවන්න හදනකොට සමන්තා චක්කවාලේසු කියනකොට ලොරිය පුට් සයිකලේ තැලෙනවා. ආයි යන්තම් ගොඩ ගන්නවා ආකාසට්ටාච බුම්මට්ටා කියනකොට අර බුම්මට්ටේ වගේ නිදාගෙන ඉඳලා ඔන්න නැගිටිනවා. එතකන් බුදි. ඇවිල්ලා තියෙන්නේ කවුද? මාරයා. කාමච්ඡන්දේ නෑ, තින මිද්දේ ඇවිල්ලා. කාමච්ඡන්දේ තිබ්බනම් අනිමිසලෝචනේ වගේ මෙහෙම ඉන්නේ. ඇහි පිල්ලමක් හෙලන්නේ. ඒ කියන්නේ මෙතන චිත්‍රපටියක් දාලා පෙන්නුවා නම් සංගීත සංදර්ශනයක් තිබ්බනම් විකට ඇඳුම් තරඟයක් තිබ්බනම් පහුගිය කාලේ අවුරුදු උත්සවවල බැලුවනේ නේ කට්ටිය. ඒවෙන් නින්ද ගියාද? ඈ උපාසකම්මා. ඒවයි කට ඇරන් බලන් හිටියේ නේ. දැන් මේක කියනකොට ඇයි මේ පටන් ගත්ත ගමන්ම නිදි? ආන්න මතක තියාගන්න මාරයා තින මිද්දේ වශයෙන් ඇවිල්ලා ඔයාට බණ අහන්න දෙන්නේ නැහැ. නීවරණයි නිවන ආවරණය කළා, නිවන වැහුවා. දැන් අත උස්සන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. සුවර් නෑනේ. වටපිට බලලා උස්සන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාව අත උස්සන්න බලන්න. අතපාත් දාන්නකෝ. මාරයාගේ කට්ටිය අත උස්සන්න බලන්න. මාරයාගේ කට්ටිය අත උස්සන්න බලන්න. එහෙනම් නිදා ගන්න බෑ. මොකද මාරයාගේ කට්ටිය තමයි බුදුහාමුදුරුවන්ට අකමැති.
මාරයක් ඔන්න දැන් තින මිද්දය ගන්න කිව්වහම බුදියන්නේ මාරයාගේ කට්ටිය. බුද්ධ ශ්‍රාවකයෝ මාරයාට විරුද්ධයි. බුද්ධ ශ්‍රාවකයෝ මාර පාර්ශ්වික නැහැ. බුද්ධ ශ්‍රාවකයෝ මාරයාගේ පැත්තෙන් නෙමෙයි. එහෙනම් හොඳට වීරිය අරගෙන කොන්ද කෙලින් තියාගෙන මේ දේශනාව අවසාන වෙන තෙක් මම නිදාගන්නේ නැහැ කියලා වීරිය අරගත්තු අය සාදුකාරයක් පවත්වන්න බලන්න. ඇත්තටම නිවන් දකින්න යන්නේ කට්ටිය විතරයි. තේරුණාද කියන එක? මට පේනවා මෙතන ඊළඟ ආත්මේ ප්‍රේතයෝ වෙන හේවු. දැන් බුදිය ගන්න හැටියට බැලුවාම ඊළඟ ජීවිතේ මේ බණ ටික අහගන්න නැතුව ප්‍රේත ලෝකෙට වැටෙනවා. කබරයි වෙනේවු. තලගොයි වෙනේවු. පිඹුරු වෙනේවු. තේනවා. කරුණා කරලා මතක තියාගන්න. අපේ අම්මලා ඒ தത്വෙට වැටෙන්න එපා. ඒ தത്വෙට වැටෙන්න එපා. දැන් අර එවුන් කිව්වා කියලා ඉවරලා දැන් මේ ගමක බණක් කියනකොට අපේ භාෂාවෙන් කතා කරන්න එපෑනේ. ඔක මාධ්‍යයේ යනකොට ඒ අර එවුන් කියන වචන වලට ඔන්න අල්ල ගන්නවා ස්වාමීන් වහන්සේ එවුන් කිව්වා කේන්ති ගිහිල්ලා කියලා. එහෙම නෙමෙයි බොහොම ආදරෙන් බොහොම කරුණාවෙන් කියන්නේ. ඇයි අම්මා මේ ටික ඇහුවොත් අවංකවම මං ඔබට එක පොරොන්දුවක් වෙනවා. අද මේ ධර්මශාලාවේ වාඩි වෙච්ච උපාසක අම්මලා නෙමෙයි මම මෙතනින් නැගිටවල යවන්නේ. මෙච්චර දවසකට නිර්වාණ මාර්ගය කියලා කළුවරේ අඳුරේ අතගාපු අම්මලා නෙමෙයි මම මෙතනින් නැගිටවල යවන්නේ. මතක තබා ගන්න මේ දේශනාව අවසානයේ වෙනකොට මම ඔබව නිර්වාණ මාර්ගයේ පළවෙනි පඩියේ පළවෙනි අඩිය තියලා ස්ථාවර කරලා එළියට යවන්නේ. ඒකට ඉතින් නිදා ගන්න කට්ටියට ලැබෙන්නේ. ඒකයි මං කිව්වේ ප්‍රේතයෝ වෙන අය පේනවා. ඒක තමයි මම කිව්වේ තිරිසන් සත්තු වෙන අය පේනවා කියලා. එසම් මේ ගමන යන්න ඔබත් මාත් වීරියෙන් යුතුව කටයුතු කරන්න ඕන. හොඳයි. අපි ඊළඟට අවධානය යොමු කරමු. ඒක ඊළඟ ගාථාවට විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං මේක පදේ කැඩෙනවා මෙන්න මේ විදියට විචිත්තං අති ගම්භීරං අනන්තං ණය මණ්ඩිතං විචිත්තං විචිත්‍ර වූ නැත්නම් බොහොම ලස්සන වූ ධර්මයක් මේ ධර්මය. ඒක ලස්සනයි කියන්නේ මේ බලන්න පින්වත්නි අද මේ ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්න පින්වත් පිරිස විචිත්‍රද ඒකාකාරීද? ඒකාකාරී ස්වාමීනි. ඇයි එහෙම කියන්නේ? අපි ඔක්කොම සුදු ඇඳලා ඉන්නේ. අපි හිතමු වෙඩින් එකකට ගියා කියලා. විචිත්‍රද ඒකාකාරීද? විචිත්‍රයි. එක්කෙනෙක් නිල් පාට, එක්කෙනෙක් රතු පාට, ඊළඟ එක්කෙනා තව පාටක් විවිධ විකට ඇඳුම් තරඟේ වගේනේ. නානා ප්‍රකාර වෛවර්ණ ඇඳුම්. ඒක විචිත්‍රයිනේ අම්මා. මේ ධර්මයක් වෙඩින් එකකට ගියා වගේ. ඒ කියන්නේ විචිත්‍රයි. එකකට එකක් වෙනස්. හේතුපච්චයේ තියෙන එක නෙමෙයි ආරම්මන ප්‍රත්‍යයේ තියෙන්නේ. ආරම්මන ප්‍රත්‍යයේ තියෙන විදිය නෙමෙයි අධිපති ප්‍රත්‍යයේ තියෙන්නේ. අධිපති ප්‍රත්‍යයේ තියෙන එක නෙමෙයි අනන්තර ප්‍රත්‍යයේ තියෙන්නේ. අනන්තර ප්‍රත්‍යය ඇතුලේ තියෙනවා වීතිපාලි 9ක්. ඒ වීතිපාලි 9 එකිනෙකට වෙනස්. අතිශයින්ම ලස්සන වූ ධර්මපරියායන් ටිකක් තියෙන්නේ. මට හිතා ගන්න බැරි අම්මා මේ ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් ගෙඩි මෙහෙම වැහුවේ ඇයි කවුද කියන එකයි මට හිතා ගන්න බැරි. නිවන් දකින්න කැමති අය අත උස්සන්න. ඔගොල්ලෝගේ කටයි අතයි දෙක එකට බද්දයිද? අත උස්සනකොට කට හෙලවෙන්නේ නෑ. අත උස්සගෙන ඉන්න. කවුරුත් නෑනේ ඔස්ටියෝපොරොසිස් රෝගියෝ නෑනේ. නෑනේ අත උස්සගෙන ඉන්න. මේ සියලුම දෙනා නිර්වාණ අපේක්ෂිතයෝ. නිවන් දැකීමට බොහොම කැමැත්තෙන් ඉන්නේ. බොහොම හොඳයි. පින්වත්නි නිවන් දකින්න අත්‍යවශ්‍ය වන ධර්ම කොටාසය මොකද්ද හේතුවක් මත වහලා දාලා නම් මොකද්ද හේතුවක් මත වැහිලා නම් එතකොට මේ සත්වයින්ට නිවන් දකින්න පුළුවන්ද? බෑ. විචිත්‍ර වූ ලස්සන වූ අලංකාර වූ නිවනට උපනිශ්‍රේ වන ප්‍රධානතම ධර්ම කොටාසය මොකද්ද හේතුවක් මත වහලා දාලා හරිම කනගාටුයි. සමහර තැන්වලට ගියාම පින්වත්නි සමහර ප්‍රදේශවල ප ဋ ාණේ කිව්වාම ප ဋ ාණේ මොකද්ද අප ප ဋ ාණේ එහෙම අහනවා.
සමහර තැන්වල සමහර ස්ථානවල පින්වත්නි ස්වාමීන් වහන්සේලා පවා දන්නේ නැහැ. සමහර අය අහනවා ප ဋ ාණි කිව්වන් සතර සතිපට්ඨානෙද කියලා. සතිපට්ඨානෙ කියන්නේ අනිකක්, ප ဋ ාණි කියන්නේ අනිකක්. සතර සතිපට්ඨානය කියන්නේ සතර සතිපට්ඨානෙ තියෙන සූත්‍ර පිටකේ. ප ဋ ාණ සූත්‍රය, මේ සතර සතිපට්ඨාන සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය. හැබැයි ප ဋ ාණය කියන එක තියෙන්නේ අභිධර්මයේ. දැන් ඒක දෙකක්ද නැද්ද? මේක දෙකක්. පින්වත්නි එහෙනම් මේ අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු ධර්ම කොටාසය යම් කිසි හේතුවක් මත වැළලිලා නම් වලපල්ලට ගිහිල්ලා නම් ඒක අවභාවිතා වෙලා නම් භාවිතා කරන්නේ නැත්නම් ඔයත් නිවන් දකින්න කියලා උත්සාහ කළාට ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? ගාලු පාරට ගිහිල්ලා තේරුණානේ කොළඹට යන්න ඕන වාහනේ හරවලා තියෙනවා මාතර පැත්තට. ඔයා කොච්චර තැටමුවත්, ඔයා කොච්චර තෙල් ගහලා තිබුණත්, ඔයා කොච්චර පාගලා ගියත් තරුණ පුතෙක් ඉන්නවා කියන්න බලන්න කොළඹ පැත්තට යන්න පුළුවන්ද? යන්න බෑ. ඇයි? වාහනේ හරවලා තින්නේ මාතර පැත්තට. අන්න ඒ වගේ මතක තබා ගන්න ඕනේ අපි මේ කරන තරමක් කෙරුවාවල් කරන්නේ වැරදි පැත්තට හරවගෙන. දැන් එහෙනම් මෙන්න මේ ධර්මයේ විචිත්‍රයි, ඒ නිසා තමයි විචිත්තං කියලා කිව්වේ. ඊළඟ එක අතිගම්භීරං. මොකද්ද? අතිගම්භීරං. අතිගම්භීරං කියන එකේ තේරුම ගැඹුරුයි. ඔන්න බලන්න මේ ගැඹුරු ගම්භීර කියන වචනයට ගැඹුරු කියන සිංහල පදය දැම්මා. දාපු නිසා මොකක්ද උනේ? කවුරුත් ඒ පැත්ත හැරිලවත් බලන්නේ නැහැ. ඇයි? දැන් මේ උපාසකම්මලගේ වත්තේ තියනවා කියලා හිතන්නකො මහා ගැඹුරු ලිඳක් අඩි 200ක් විතර. මෙයා කියනවා ගමේම කට්ටියට මේ ලිඳ ගැඹුරුයි. එහෙම කියපු ගමන් මොකද වෙන්නේ? කවුරුත් ඒ පැත්තට ලං වෙන්නවත් නැහැ. ඇයි ඒ? මේකට වැටුනොත් ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප ဋ ාණය ගැඹුරුයි, අභිධර්මය ගැඹුරුයි. අභි කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එක. මොකටද ශ්‍රේෂ්ඨ? නිවනට ශ්‍රේෂ්ඨම වැදගත්ම කොටස. එහෙනම් අපි අතහැරලා තියෙන්නේ මොකද්ද? අපි මෙච්චර කාලයකට අතහැරලා තියෙන්නේ මොකද්ද? නිවනට ශ්‍රේෂ්ඨම එක, වැදගත්ම එක අතහැරලා. මහත්ය වෙලාවකට ටොක්ක්ක් යන ගන්න හිතෙන්නේ නැද්ද? මේ අපිට ඇත්තටම ටොක්ක්ක් තැන ගන්න හිතෙන්නේ නැද්ද? මට නම් ඇත්තටම හිතෙනවා පින්වත්නි මේ තරම් මේ වචනවත් තේරෙන්නේ නැද්ද අපි මිනිසුන්ට? නිවන් දකින්න ඌමනාම ශ්‍රේෂ්ඨම කොටස එපා කියලා කවුරු හරි කෙනෙක් අයින් කරා නම් අපි අයින් කරන්න ඕන ඒ අයින් කරන්න කියපු මිනිස්සයා නේද? තේරුණානේ? දැන් ඔබතුමියට කියනවා බත් කෑවේ නැතොත් මැරෙනවා. තේරුණානේ? ඔබතුමියක් දන්නවා බත් කෑවේ නැතොත් මැරෙනවා කියලා. ඔබතුමියට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ බත් නම් කන්න එපා. ආහාර නම් ගන්න මේපා. කියලා කිව්වොත් මොකද කරන්න? ඔබතුමිය බද්ද අතාරින්නේ අර මිනිස්සයාද? ඒ මිනිස්සයාගේ වචනේ අතාරින්න ඕන. සමහරු කිව්වා මේක දෙයියන්ට පමණයි. මේවා අපිට නෙමෙයි කියලා තියෙන්නේ කියලා කිව්වා. මං අහන පොඩි ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස් කාලේ තුසිත දිව්‍ය පුරයට වැඩලා තමන්ගේ මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කරලා තුසිත නෙමෙයි තාවතින්ස දිව්‍ය භවනට වැඩලා මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කරලා මොකද උනේ? නැවත වතාවක් මනුස්ස ලෝකයට වඩිනව කවද්ද? හැම දවසකම දානේ වළඳන වෙලාවේ පිණ්ඩපාතේ කරගන්න කොහෙද වඩින්නේ? උතුරු කුරු දිවයිනට වඩිනවා. උතුරු කුරු දිවයිනට වැඩලා පිණ්ඩපාතේ කරගෙන නැවත අනෝතත්ත විල ගාවට හිමාලේ අනෝතත්ත විල ගාවට වැඩම කරලා මොකද කරන්නේ? සාරිපුත්‍ර මහා රහතන් වහන්සේට දානේ වළඳලා අවසානයේ අද දවසේ මෙච්චරක් මම බණ කිව්වා කියලා මාත්‍රිකා ටික විතරක් කියනවා. තේරුණානේ? උද්දේශය විතරක් කියනවා. එතකොට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට මේ ටික ඔක්කොම තේරෙනවා. මාත්‍රිකාව කියනකොටම ඊටු ටික ඔක්කොම වැටහෙනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තමන්ගේ ගෝලය 500 දෙනාට උගන්වනවා. කවුද ඒ ගෝලය 500 දෙනා? කවුද ඒ ගෝලය 500 දෙනා? පෙර ජීවිතයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ
ගල්ලෙනක හිටපු වවුල්ලු 500 දෙනා, කිරි වවුල්ලු 500 දෙනා. මේ කිරි වවුල්ලු 500 දෙනා එදා ස්වාමීන් වහන්සේලා දෙනමක් විසින් මේ ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කරගෙන අහගෙන ඉඳලා උපාසකම්ම ගෑස් දෙක ඩිම් වෙනවනේ. බලන්න කිරි වවුල්ලු තරම්වත් අපිට පණ නැහනේ. ලැජ්ජයිනේ. තේරුණාද කියන එක? ලැජ්ජ වෙන්න manuss ලෝකෙ ඉපදිලා. කිරි වවුල්ලු තිරිසන් අපායේ හිටපු සත්වයෝ උඩ එල්ලිලා අහගෙන ඉන්නවා. ඒ සද්දයට පැහැදෙනවා. ඒ සද්දයට අම්මා කිරි වැවිලියෙක් නෙමෙයිනේ. නෑනේ. manuss ලෝකේ manuss දුවක්නේ. එසා මතක තබා ගන්න අපි මේ manuss ලෝකේ සුගතියේ ත්‍රි හේතුක හෝ ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබලත් අපිට වවුල්ලුන්ට තරම්වත් මේක කරගන්න බැරි වුණොතින් අපි තිරිසන් සත්තුන්ටත් වඩා අන්තයි කියලා ලැජ්ජාව බය ඇති කරගෙන මේක අහන්න. එදා ඒ වවුල්ලු 500 දෙනා මේ බණ අහගෙන ඉඳලා මේ ප ဋ ාණ සජ්ජායනාවට හිත පැහැදිලා මැරිලා ගිහිල්ලා ප්‍රතිසන්දි ලබනවා දිව්‍ය ලෝකේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා මගේ සම්මා සම්බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දක්වා දිව්‍ය ලෝකයේ අධික සැප විඳිමින් භුක්ති විඳිමින් ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? මගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉන්දියාවේ පහළ වෙනවා මිනිස්සුયો වශයෙන්. ඒගොල්ලෝ තරුණ කාලෙම පැවිදි වෙනවා. පැවිදි වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගෝලයෝ 500ක් බවට පත් වෙනවා. අන්නේ 500 දෙනාට තමයි උගන්වන්නේ මොනවද? මේ අභිධර්මය උගන්වන්නේ. උන්වහන්සේලා ඒ වස් කාලයේ ඇතුළත මේක ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අවසාන වෙනකොට මේ අභිධර්මය දරාගත්තු රහතන් වහන්සේලා 500 නමක් බිහි වෙනවා. සාදුකාරයක්වත් දෙන්න එපා ඉතින්. බලෙන් සාදුකාරයක් පවත්ව ගන්නට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට මේ කෙනෙක් රහත් වුණා 500ක් රහත් වුණා කියනකොට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ශ්‍රද්ධාව බොහොම දුර්වලයි. අද ඔක්කොම ටික හදලා යන්න වෙලා තියෙනවා. තේරුණානේ? ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සාමාන්‍ය දැනීමයි මාර පාර්ශ්වික තින විද්‍ය ආදී ධර්මයන්ගෙන් ගැලවෙන විදියයි ඔක්කොම එක පොදියට හදලා යන්න වෙලා තියෙනවා. නැවත සාදුකාරයක් පවත්වන්න. හොඳයි. දැන් විචිත්තං අති ගම්භීරං මේක ගැඹුරුයි කියලා කියන්න එපා. හරිම ශ්‍රේෂ්ඨයි කියන එකයි අදහස. මොකද්ද? හරිම